ඒ වසර 2011 වසරයි. මයිකල් ක්ලාග්ගේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමග පූර්ණ තරඟ සංචාරයක් සඳහා එක්ව තිබිණි. ඒවකට එක්දින ලෝක අනුශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ පහකින් සමන්විත වූ එක්දින තරගාවලියේ පළමු තරඟ දෙකම පරාජයට පත්වෙන්නේ තරගාවලි පරාජයක අවදානමක් සහිතවය. තරගාවලියේ රැඳී සිටින්නට නම් සුවිශේෂී තරගයක් අවශ්‍යව තිබූ මොහොතක ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වේගපන්දු යැවීම ඔටු යටිකුරු කළ කෝරු කොණ්ඩයක් හිමි දඩබ්බරයෙකු ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම නවත්වන්නට සමත් වූයේ සියල්ලන් මවිත කරමිනි. ගෙදරට වෙලා ෆෝන් ඔබව ඉන්න එක ඇති වෙලාද? සෙල්ලම් කරන්න යන්න කවුරුවත් නැද්ද? එහෙනම් මෙන්න ඔයාට තනියෙන් පුහුණු වෙන්න self cricket practice tool kit එක. මේකෙන් ඔයාට ගෙදරට වෙලා කුඩා ඉඩ ප්‍රමාණයක උනත් පහසුවෙන් ක්‍රිකට් පුහුණු වීම කරන්න පුළුවන්. මිල වෙන්නේ රුපියල් 2500ක් විතරයි. ටෙනිස් බෝල් 3කුත් නොමිලේ. වැඩි විස්තර සඳහා showfacilon.lk අපගේ වෙබ් අඩවියෙන් හෝ මේ පින්වන දුරකථන අංකයට දැන්ම ඇමතුමක් දෙන්න. 2011 අගෝස්තු 16 වෙනිදා සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු නායකයා පළමුව පන්දු යවන්නට තෝරා ගත්තේ ඒ වන විටත් ලකුණු හඹා ගොස් තරඟ දෙකක්ම ජයගෙන තිබූ නිසායි. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ඔපුල් තරඟ සහ ශ්‍රී ලංකා නායක තිලකරත්න දිල්ෂාන් විසින්. පළමු පන්දුවම 4 සීමාවට යවමින් පෙර තරඟ දෙකේම අසාර්ථක වූ ආරම්භක සම්බන්ධතාවය සාර්ථක කරගත් පිටිකරුවන් දෙදෙනා ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් ඉදිරියේ හොඳින් පිත්ත හසුරවන්නට වුණා. පළමු පන්දුවාර 10 තුලදී ප්‍රතිවාදීන්ට කිසිදු කඩුල්ලක් ලබා නොදී ලකුණු 47ක් ලකුණු පුවරුවට ඔවුන් එක් කර තිබුණා. Oh yes, just wide. I wonder if there was a case for two slips. Of course, we'll never know now. The horse is bolted. Taranga once again. පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවයක් වාර්තා වෙද්දී තරංග සහ දිල්ෂාන් දෙදෙනාම තමන්ගේ අර්ධ ශතක සම්පූර්ණ කර ගනිමින් පන්දු හරයකට ලකුණු 5කට ආසන්න දල වේගයක් තබාගෙන පන්දුවට පහර දෙන්නට සමත් වූයේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් කිසිවෙකුට සාර්ථක වෙන්නට අවස්ථාවක් නොතබමින්. තරගයේ ශ්‍රී ලංකා ඉනිමෙන් හරි අඩක් ගතවන විට ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 25ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 139ක් ලබා තිබුණේ දෑවැන්ත ඉනිමකට අවශ්‍ය හොඳ අඩිතාලමක් තබමින්.